චුට්ටක් බලන්න මේ දිනේගේ නිර්මාණය දිහා. ඉතින් මේ නිර්මාණයේදී මෙයා කරලා තියෙන්නේ ලංකාවේ තියෙන පළාත් ටික අඳුර ගන්න පුළුවන් ක්‍රමයක් හදලා තියෙනවා. මෙන්න මේ විදිහට ඉතින් බල්බ් එකක් දැල් වෙනවා. එයා මේක ෂෝට් කරන හැම වෙලේකම බල්බ් එකක්වත් වෙනවා. ඉතින් මේ දරුවා මේක කොහෙන් හරි දැකලා හරි නැත්නම් මේ දරුවා මේක හිතලා හරි නිර්මාණය කරා වෙන්න පුළුවන්. කොහොම වුණත් වෙන දේවල් වලට හිත යොමු කරන්නේ නැතුව මෙන්න මේ දේවල් වලට හිත යොමු කරන ගොඩක් දරුවෝ ලංකාවේ ඉන්නවා. මේ වෙනකොටත් ලංකාවේ ඉන්නවා. ඉතින් ඒතකොට ඒ දරුවන්ව අනිවාර්යෙන් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම තමයි මේ වෙනකොට ජංගම දුරකථන වලට ඇබ්බැහි වෙලා ඉන්න දරුවෝ ඉන්නවා ඇති වෙනකන්. ඉතින් එතකොට ඒ දරුවනුත් ඔයාලා හරි පාරට දාගන්න බලන්න ඕනේ මේ නිසි වයසේදී. මොකද මේ වයසේදී ඔයාලගේ ළමයින්ව ෆෝන් එක හරහාම යැපෙන්නෙක් බවට පත් කරොත් එහෙම අවසානයේදී ඒක අසුන්දර අවසානයක් වෙනවා. ඉතින් මේ වගේ සුන්දර අවසානයක් ළඟා කරගන්න ඔයාලට බලන්න පුළුවන් මේ වගේ දේවල්. ඒ කියන්නේ තමන්ගේ ළමයාගේ මොකක් හරි දක්ෂතාවයක් තියෙනවනේ ඒ දක්ෂතාවය ඉස්සරහට අරගෙන යන ක්‍රමයක් ඒ ළමයිට හදලා දෙන්න. එතකොට පුළුවන් ඒ ළමයිගේ දක්ෂතාවයට ඒ ළමයි වැය කරන කාලය වෙන දේවල් වලට ඒ ළමයි වැය කරන්නේ නැතුව යනවා. එතකොට ඒ ළමයිගේ අනාගතය සාර්ථක කරගන්න ඒ ළමයිට ඒක උදව්වක් වෙයි. ඉතින් දෙමාපියන් විදියට ඔයාලා ආදරණීය දරුවෙක් හදනවා නම් ඉතින් ඒ දරුවව ඒ විදියට හදාගන්න. මොකද ලංකාවේ මේ වෙනකොට දැන් සමාජයේ තියෙන තත්ත්වෙත් එක්ක ඔයාලට බලන්න පුළුවන් ජංගම දුරකථන වලට ඇබ්බැහි වෙලා ජීවිතේ විනාශ කරගත්ත ගොඩක් ළමයි ඉන්නවා. ඉතින් ඒ ළමයි අතරේ මේ ළමයා ගොඩක් හොඳ ළමයෙක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක ලෝකෙටම පෙන්වන්න ෂෙයා කරන්න පුළුවන් ඔයාලට. ඒ වගේම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.